ඔයා කැමති මිලියනර් කෙනෙක් වෙන්නද? හැපි මිලියනර් කෙනෙක් වෙන්නද? අද අපි ඒ ගැන කතා කරමු. හායි, මම මහේෂිකා හේරත්. මම ඉන්ටර්නැෂනල් මයින්ඩ්සෙට් කෝච් කෙනෙක්. අපි අද කතා කරන්න යන්නේ මොකද්ද මිලියනර් කෙනෙක්ගේ හැපි මිලියනර් කෙනෙක්ගේ අතර වෙනස? එතකොට අපි හැපි මිලියනර් කෙනෙක් වෙන්න නම් කොහොමද අපේ ජීවිතේ ගත කරන්න ඕනේ? අපේ මයින්ඩ්සෙට් එක කොහොමද තියාගන්න ඕනේ කියලා. හරි. ඔයා හිතන්න ඔයා මිලියනර් කෙනෙක්. හැබැයි ඔයාට ඔයාගේ සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා. එතකොට ඔයා මිලියනර් කෙනෙක්. හැබැයි ඔයාට රිලේෂන්ෂිප් වල ප්‍රශ්න තියෙනවා. ඔයාගේ පාර්ට්නර් එක්ක, ඔයාගේ දරුවෝ එක්ක, ඔයාගේ දෙමව්පියෝ එක්ක. එතකොට ඔයා මිලියනර් කෙනෙක්. හැබැයි ඔයාට ඔයාගේ බිස්නස් එකේ ප්‍රශ්න තියෙනවා. ඔයාගේ කැරියර් එකේ ප්‍රශ්න තියෙනවා. එතකොට අපි කතා කරන්නේ අපි කොහොමද normal මිලියනර් කෙනෙක් ඉඳලා හැපි මිලියනර් කෙනෙක් වෙන්නේ? අපි හැපි මිලියනර් කෙනෙක් වෙද්දී අපේ හෙල්ත් ප්‍රශ්න නැහැ. හෙල්ත් ප්‍රශ්නයක් ආවත් අපි දන්නවා අපි ඒකට මුහුණ දෙන විදිය. අපිට රිලේෂන්ෂිප් එකේ ප්‍රශ්න නැහැ. ප්‍රශ්නයක් ආවම ඒ අපි ප්‍රශ්න නැහැ කියන එකේ තේරුම ප්‍රශ්න නැහැ නැති වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ජීවිතේ ප්‍රශ්න එනවා. අපිට ඒ ප්‍රශ්න විසඳ ගන්න හොඳ මාර්ග පෑදෙනවා. අපිට හොඳ ඩිසිෂන් ගන්න පුළුවන් වෙනවා. ඒව තමයි මේකෙදි වෙන දේවල්. හරි. එතකොට අපි හැපි මිලියනර් කෙනෙක් වෙන්න නම් අපිට හම්බ වෙන හැම මිනිස්සෙක්ගේම ජීවිතේ වැලියු එකක් ඇඩ් කරන්න සපෝට් කරන්න මයින්ඩ්සෙට් එකක් හදාගන්න ඕනේ. අපිට ජීවිතයේ අද දවසේ මිනිසෙක් හම්බුනොත් ඒ මිනිසෙකින් අපි ගන්නෙ කොහොමද කියන එකට වඩා අපිට ඒ මිනිසයා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ මොකක්ද කියලා ඒ මිනිසයාගේ ජීවිතයට වැලියු එකක් ඇඩ් කරන්න මානසිකත්වය හදාගන්න ඕනේ. ඒක ඇත්තටම බුද්ධ ආගමේ අපිට ගොඩාක් ළඟයිනේ. ඒ කියන්නේ අපි දානයට ගොඩාක් නැඹුරු වෙලා තියෙන්නේ. අපි ගොඩක් දන් දෙනවා. අපි දෙන්න ලැබෙන්නේ කියන එක අපි විශ්වාස කරනවා. මම හිතනවා අනිත් ආගම් වලත් ඒ වගේම දේවල් එක එක විදිහට ප්‍රැක්ටිස් කරනවා අපි දැකලා තියෙනවා. දුප්පත් අයට දේවල් දෙනවා. ඒ දෙන දේවල් ආගමානුකූලව දුන්නත් අපේ මයින්ඩ් සෙට් එක තියෙන්නේ හැම වෙලාවෙම අපි කොහොමද අනිත් මිනිස්සෙක්ට සර්ව් කරන්නේ. එහෙම නැත්නම් අපි අර දෙන්නෙත් ගන්න බලාගෙන මානසිකත්වයෙන් නම් හැම දෙයකටම වැදගත් මයින්ඩ් සෙට් එකනේ. අපි දෙන දේ දෙන්න ඕනේ හිත සතුටින්. දෙන්න ඉස්සෙල්ලත් දෙන වෙලාවෙත් දීලා ඉවර වෙලත් අපි සතුටු වෙන්න ඕනේ. ඒ හින්දා හොඳ කල්පනාවෙන් අද ඉඳලා බලන්න ඔයාගේ ජීවිතේට ඔයාට මුණ ගැහෙන සතෙක්, මිනිසෙක් ඕනම දෙයක්. මුදල් ඒ හැම දෙයකම අපි වැලියු එක කොහොමද වැඩි කරන්න කියන එක තමයි හැමතිස්සෙම හිතන්නේ. අපිට මිනිස්සෙක් හම්බුනොත් අපි ඒ මිනිස්යාගේ ජීවිතේට අපිට දෙන්න පුළුවන් උපරිම දේ මොකක්ද? ඒ මිනිස්යාගේ ජීවිතේ තව වර්ධනය කරන්න. අපිට හෙල්ප් කරන්න පුළුවන් විදිය අපි වැඩි කරොත් අපිට 10 times value එක add කරන්න පුළුවන් නම් ඒ මිනිස්යා අපිට දෙන දෙයට සාපේක්ෂව අපි මිලියනර් කෙනෙක් වෙනවා. හැපි මිලියනර් මයින්ඩ්සෙට් එක කියන්නේ ඒක. ඒ කරන්න ඔයාම පුදුම වෙයි. ඔයාට හිතා ගන්න බැරි විදියට ඔයාව ආරක්ෂා වෙනවා. ඔයාට opportunities එනවා. ඔයාට environment එක හැදෙනවා. ඔයාගේ health එක, එතකොට ඔයාගේ relationships, ඔයාගේ career එක, ඔයාගේ financial conditions මේ හැමදේම ගොඩාක් balance එකේ සතුටින් තියාගන්න. මොකද සමහර වෙලාවට කෙනෙක්ගේ ඔළුවේ වැඩ කරනවා. හරි මට සල්ලි තියෙනවා. ඉතින් එතකොට සල්ලි හෙල්ත් එකයි දෙකම බලන්න බෑ. සල්ලි රිලේෂන්ෂිප් ඒකත් බලන්න බෑ. එහෙම නෙමෙයි. අපි හරි මයින්ඩ්සෙට් එකේ යනවා නම් අපිට සල්ලිත් ලැබෙනවා. අපිට අපේ හෙල්ත් එකත් හොඳ තැන තියාගන්න පුළුවන්. අපේ රිලේෂන්ෂිප්ස් උත් ස්ට්‍රෝං වෙනවා. ගොඩක් සතුටින්, ගොඩක් රොමැන්ටිකලි. එතකොට ගොඩක් එනර්ජටිකලි අපිට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒ හින්දා අද ඉඳලම හොඳ කල්පනාවෙන් ඉන්න වටපිට ගැන ඔයාගේ ජීවිතේට එන හැම මිනිසෙක්ටම කොහොමද මං මෙයාට වැලියු එක ඇඩ් කරන්න කියලා හිතන්න. මිනිසෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, ඕනම කෙනෙක්. අපි කොහොමද එයාගේ ජීවිතේට අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දේ දෙන්නේ කියලා ඒ දෙන්න අපේ සතුට උපරිම වෙනවා. එතකොට අපි පොහොසතෙක් වෙනවා කියන එක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම 100% guaranteed ඒ දේ වෙනවා කියලා.